එයා ට්‍රක් එකේ නිදගෙන ඉද්දී කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ සුපර්වයිසර් කෙනෙක් එයාගේ ජනෙලේට තට්ටු කරනවා. වැරදි තැනක වාහනය නවත්තගෙන ඉන්න නිසා තමාට බැනුම් අහන්න වෙයි කියලා ඇය බියටපත් වෙනවා. ඒත් ඔහු කියනවා මම හැමදාම ඔයාව මෙතන දකිනවා ඔයා රස්සාවක් හොයනවද කියලා. ඇය බොරුවට නෑ කීවත් ඇත්ත කතාව නම් මාස 2ක් තිස්සේ රස්සාවක් නැතුව ඇය නිදිය ගත්තේ මේ ට්‍රක් එක තුලයි. අතේ සතිය නැති වුණත් ඇය ඉදිකිරීම් සේවකයන් වැඩ කරන දිහා බලාගෙන හිටියා. ඔවුන් ගඩොල් අල්ලන හැටි, මනින හැටි ඇය බලාගෙන අදහසක් ගත්තා. සුපර්වයිසර් ඇයට කිව්වා හෙට උදේ 6ට වැඩට එන්න. එක දවසක් වැඩ කළොත් ඩොලර් 100ක් දෙනවා කියලා. ඇයට මීට කලින් ඉදිකිරීම් ශාස්ත්‍රයේ කිසිම පුහුණුවක් තිබුණේ නැහැ. ඒත් ඇය අත් දෙක තුවාල වෙනකම් බිත්ති කඩන්න ගත්තා. දවස් අවසානයේදී වැඩ පරීක්ෂකයා කිව්වා ඔයා මගේ ගොඩක් කොල්ලන්ට වඩා හයියයි. සඳුදා උදේ ආයි වැඩට එන්න කියලා. එතෙන් පටන් ඇය වඩු වැඩ, මේසන් වැඩ, විදුලි වැඩ සියල්ලම ඉගෙන ගත්තා. මාස 6ක් යද්දී ඇය එතන හිටපු දක්ෂතම සේවිකාවක් වුණා. වසර කිහිපයකට පසු ඇය තමන්ගේම ඉදිකිරීම් සමාගමක් ආරම්භ කළා. අද ඇය ඩොලර් මිලියන ගණනක ව්‍යාපාරයක් මෙහෙවනවා වගේම නිවාස අහිමි කාන්තාවන්ට රස්සාවල් ලබා දෙනවා. ඇගේ නම රූබි හර්නැන්ඩස්. එදා පාරට වැටුණු ඇය අද තමුන්ගේම අධිරාජ්‍යයක් ගොඩනැගුවේ තමුන්ගේම දෑතේ ශක්තියෙන්.